සැමටම සුබ වේවා. වාසනාව හා දෛවය YouTube නාලිකාව එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමදෙනාම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාටත් ජන්ම පත්‍රයක් තියෙනවා. ඉතින් ඒ ජන්ම පත්‍රයට අනුව ඔයාට ලග්නයක් හිමි වෙලා තියෙනවා. අලුත් අවුරුද්දක් උදා වෙනවා 2026 අවුරුද්ද. ඉතින් මේ අවුරුද්දේ ඔයාට කොහොමද? හොඳද නරකද? මොනවද වෙන්න තියෙන්නේ කියලා දැනගන්න, මේ කාරණා හරියටම දැනගන්න ඔයා කැමති ඇති. ඒ නිසාම තමයි ඔයා වාසනාව හා දෛවය YouTube නාලිකාවත් එක්ක එකතු වෙන්නේ. ඔයා හොඳින්ම දන්නවා මේ නිවැරදි අනාවැකි ඔයාට ලබා දෙන්නේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සෙත් කවි විශාරද ගුප්ත විද්‍යා සූරි ලේල්වල චන්න සිරිනන්දයන් බව. එතුමන් දෙයක් කිව්වොත් ටක්කෙටම හරි, කිරිගහට ඇන්න වගේ තමයි ප්‍රතිඵලය. ඉතින් ඒ නිසාම ඒ නිවැරදි තොරතුරු දැනගත්ත හැමදෙනාම අපිට සබ්ස්ක්‍රයිබ් කරන නිසා අපේ සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය ලක්ෂය දක්වා ශීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතිනවා. ඉතින් ඔයා අලුත් කෙනෙක් නම් අපි ඔයාට ආරාධනා කරනවා අනිවාර්යයෙන්ම අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ලයික් කරන්න, අපේ වැඩසටහන් වලට කමෙන්ට් කරන්න. එහෙමනම් ඉතින් ඔයා බලාගෙන ඉන්නේ ඔයාගේ ලග්නයේ තොරතුරු දැනගන්නනේ. ප්‍රමාද නොකර අපි ඔයාගේ ලග්නයේ තොරතුරු ගැන කතා කරමු. වෘශ්චික ලග්නයේ ඉපදිච්ච ඔයාගේ ලග්නාධිපති කුජ, රවි, බුධ, සිකුරු සමග දෙවැන්නේද, ඒ වගේම රාහු හතරවැන්නේද, සෙනසුරු පස්වැන්නේද, චන්ද්‍රයා හත්වැන්නේද, ගුරු වක්‍ර වී අටවැන්නේද, කේතු දසවැන්නේද ගෝචර කරමින් ආරම්භ කරන මේ වර්ෂයේ අපි බලමු වෘශ්චික ලග්නයේ ඔයාට සුබද අසුබද හොඳද නරකද කියන කාරණේ. ඉතින් අපි ඉස්සෙල්ලාම කතා කරමු ඔයාගේ පෞල් ජීවිතේ, එදිනදා ජීවිතේ, ඔයාගේ ගේ දොර වැඩ කටයුතු කොහොමද කියන කාරණේ පිළිබඳව. ඉතින් ඔයාට මුල් කාලේ යම් අපල උපද්‍රව වලට මුහුණ දෙන්න උනත් ඔයාට වසර මැද වෙද්දී ජූලි වගේ මාස වෙද්දී ඔයාට හොඳ කලදසාවක් උදා වෙනවා කියන කාරණේ මුලින්ම මතක් කරන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙමයි ඔයාගේ කාරණා. ඔයාගේ බොහොම හොඳ මිතුරෙක් වෙලා හිටපු කෙනෙක් ඔයාගෙන් බොහොම තරහකාරයෙක් බවට පත් වෙලා දුරස් වෙලා යනවා. ඒ මිත්‍ර සම්බන්ධතාවයන් කැඩී බිඳී යනවා. ඒ වගේම ඔයාට අප්‍රිය පුද්ගලයෝ ආශ්‍රය කරන්නට ලැබෙනවා. ඒ නිසාම ඔයාට තරමක් ඔයාගේ දිනදා කටයුතු වලට බාධාවක් ඇති වෙනවා. ඒ වගේම ඔයාට වැදගත් අය සමග, සමාජයේ උසස් කියලා සලකන අය සමග මතභේද ඇති වෙනවා. ඉතින් ඒ වගේම ඔයාට ඔයාගේ විරුද්ධකරුවන් සමග, සතුරන් සමග අවුල් වියවුල් ඇති වෙනවා. ඒ වගේම ඔයාට ඔයාගේ වටිනා කියන භාණ්ඩ අස්ථානගත වෙන්න, ඒ දේවල් නැති නහස්ති වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ නිසයි මං කිව්වේ වසර මැද භාගයේ වෙනකොට ඔයාට හොඳ තත්වයක් උදා වුණත් මේ වසර මුල භාගයේ තමයි ඔයාට මේ වගේ යම් පීඩාකාරී තත්වයන් ඇති වෙන්නේ. ඒ වගේම ඔයාට තවත් කාරණයක් කියන්න ඔයා යාන වාහන පාවිච්චි කරනවා නම් නිතරම මේ වාහනවල ලෙඩ දෙනවා. වාහන ගරාජ් වලට දාලා නිතරම ඔයාට ඒව අලුත් වැඩියා කටයුතු වෙනුවෙන් මුදල් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔයාට පවුලේ වැඩිහිටි අය හෝ ගුරුවරු හෝ එහෙම නැත්නම් ප්‍රධාන පුද්ගලයන් සමග ඔයාගේ හිතේ ඇතිවන්නේ බිඳී යෑමක්. ඒ අය ඔයා ගැන අසතුටු තත්ත්වයක් තමයි හිතේ ඇති කරගන්නේ. පවුලේ අය සමගත් ආරවුල් ඇති වෙන්න පුළුවන්. ඉතින් සමහර විට අර මං කලින් සඳහන් කරා වගේ අර ඔයාගේ හොඳ මිතුරෙක් ඔයාගේ හතුරෙක් බවට පත් වෙනවා කිව්වා වගේ පවුලේ උදවිය එක්ක වගේම මේ ඥාතිවරුන් සමග ඉතින් මේ ආරවුල් තත්ත්වයක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා ඔයාට මේ තත්ත්වයේ උඩ ඔයාට අන් අයට වංචා කරන්නට හිතෙනවා. ඒ කියන්නේ යම් සුළු ලාභ ප්‍රයෝජන වෙනුවෙන් ඔයා අන් අයට රැවටිල්ලට ලක් කරන්න, අන් අයව ඒ අයට වංචා කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ තත්ත්වයේ උඩ අවනම්බුවක් ඔයාගේ ජීවිතයට ඇති වෙන්න පුළුවන්. ඔයා කාර්යාලයක වැඩ කරන කෙනෙක් නම් ඔයා සේවා ස්ථානයක හෝ ව්‍යාපාරයක නියත වෙලා ඉන්න වෙලාවේ ඔයාට අන් අයගෙන් දෝෂාරෝපණ එල්ල වෙනවා මේ කාරණා නිසා. ඒ විතරක් නෙමෙයි ඔයාට
සමහර වෙලාවට අභූත චෝදනා වලට පවා ඔයාට ලක් වෙන්නට සිද්ධ වෙනවා. හැබැයි ඔයා බොහොම රසවත්ව අනිත් අයගේ කේලම් අහන්න යනවා. ඒ වගේම ඔයා කේලම් කියලා ඒ දේවල් පැටලිලි සාගත තත්වෙනුත් ඔයා ඇති කරගන්නවා. දැන් මේ සියල්ල සිද්ධ වෙන්නේ වර්ෂයේ මුල් කොටස අපි කියමුකෝ මැයි ජූනි ජූලි මේ කාලේ මැද කාලේ ඇවිල්ලා ඊට පස්සේ සැප්තැම්බර් පමණ වෙද්දී ඔයාගේ ජීවිතේ ඔයාට හොඳ තත්ත්වයක් උදා වෙනවා. ඉතින් ඒ වෙලාවේ ඔයාට බොහොම මිතුරන්ගෙන් ඔයාට ලාභ ප්‍රයෝජන ලැබෙන්නට පුළුවන්. ඉතින් ඔයා පුරුෂයෙක් නම් ඔයාට ස්ත්‍රීන් සමග ප්‍රීති වෙන්නට ඉඩකඩ ලැබෙනවා. ඔයා ස්ත්‍රියක් නම් ඔයාට පුරුෂයන් සමග ප්‍රීති වෙන්නට ඉඩකඩ ලැබෙනවා. බොහෝම ප්‍රීතිමත් සම්බන්ධතා ඇති වෙනවා. ඉතින් හැබැයි මේ දේවල් ඔයා මේ කරන කටයුතු බොහොම මේ හොර රහසේ තමයි ඔයාට කරන්නට සිද්ධ වෙනයි කියන කාරණේ සඳහන් වෙලා තියෙන්නේ. මොකද මේ වර්ෂයේ ඔයාට රාගය අධික වෙන වර්ෂයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාට ඇවිදින්න ගමන් බිමන් යෙදෙනවා. ප්‍රිය සංഭാෂණ වලට යන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ නිසාම ඔයාට යම් යම් අලංකාර ද්‍රව්‍ය ඔයාට ලැබෙනවා. ඔයාට ශාරීරික ස්වභාවය අලංකාර කරගන්න ඔයාට වියදම් කරන්න සිද්ධ වෙනවා. ඔයාට ඔයාගේ මුහුණේ පැහැය ඇති කරගන්නට ඔයාට වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඔයාගේ රූප ස්වභාවය ගැන ගොඩක් උනන්දු වෙන කාලයක් තමයි සැප්තැම්බර් වලින් පසුව ඔයාට එළඹෙන්නේ. ඉතින් ඒ වගේම ඔයාට මේ කාලය තුළ මං කියවනේ ජීවිතේ බොහොම ප්‍රීතිමත් කාලයක් කියලා. දැන් පුරුෂයෙක් නම් ස්ත්‍රී සැප ලැබෙනවා. ඔයා ස්ත්‍රියක් නම් ඔයාට පුරුෂයන් සමග ප්‍රීති වෙන්න විනෝද වෙන්න ඉඩකඩ ලැබෙනවා. ඉතින් මේ කාලය තුළ ඔයා බොහොම සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම ඒ කාලය තුළ ඔයාගේ ඉඩකඩම් ඔයාගේ මේ යාන වාහන ඒ දේවල් දියුණු කරගන්නට ඔයා කරනවා නම් උත්සාහයක් ඒ දේවල් වලටත් හොඳ ප්‍රතිඵල අත් වෙනවා. ඉතින් ඒ වගේම තවත් කාරණයක් කියන්න ඕනේ. ඔයාට මේ දේවල් වල ලාභ වාසි ලැබෙන්නේ ඔයාගේ මහන්සියේ හැටියට තමයි. ඔයා ගොඩක් ඔයාගේ හිතේ උනන්දුවක් ඇති කරන කාලයක් බොහොම ඔයා ප්‍රීති ප්‍රමෝදයෙන් ඉන්න නිසා වෙන්න ඇති. ඉතින් ඒ නිසා ඔයා මහන්සි වෙන තරමට ඔයාට ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි මෙන්න මේ කාරණේ මතක තියාගන්න. ඔයාට යම් නඩු හබවලට පැටලෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඔයාට ඔයාගේ පදිංචි ස්ථානය පිළිබඳව යම් දුෂ්කරතාවයන් පැනනගෙන්නට පුළුවන්. ඒ වගේම ඔයාගේ මවට හෝ පියාට යම්කිසි අවාසනාවන්ත තත්ත්වයන් විපත්කාරී ස්වභාවයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කාරණා මතක තියාගන්න. ඒ වගේ ඔයාට අපල උපද්‍රව ඇති වුණොත් ඔයාට පුළුවන් කතරගමදී හාමුදුරුවන් වෙනුවෙන් ඔයා කන්නලව් කරන්න. කතරගමදී හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙන ආකාරයේ සෙත් කවි භාවිතා කරන්න. ඒ වගේ දේවල් කරොත් ඔයාට පුළුවන් මේ අපල තත්වයන් මගහරව ගන්න. ඉතින් ධනය ගැන කතා කරොත් ඔයාට මම අර කලින් කිව්වාගේ වර්ෂයේ මැද භාගයේ පහුණාට පස්සේ බොහොම හොඳ තත්ත්වයක්. නමුත් මුල් කාලේ ඔයාට මිල මුදල් පිළිබඳව ඔයාගේ මිල මුදල් හානි වෙනවා, අධික වියදම් ඇති වෙනවා, ඔයාගේ ආදායම් පහළ බහිනවා. ඒ වගේම ඔයාගේ වියදම් බොහොම නිෂ්ඵල ආකාරයේ වියදම් තමයි ඔයා සිද්ධ කරන්නේ. ඔයාගේ බඩු මුට්ටු පවා අර මම කිව්වේ යාන වාහන ඔයාට අලුත් වැඩියා කරන්න බොහොම වියදම් දරන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒ වගේම ඔයාට සමහරලාට ඔයා මේ රටට පේන්න, ලෝකයට පේන්න මම මෙන්න මේ වගේ මෙන්න මෙච්චර මං ධනවතෙක් කියලා පෙන්වන්න ඔයා නිකරුණ ඔයාගේ මුදල් නාස්ති කරගන්න තත්ත්වයක්. අර සමාජයේ ඉහළ තලයක් ගන්න හිතාගෙන ඔයා මේ වගේ වියදම් කරන්න පුළුවන්. ඒ නිසා මුල් කාලේ ඔයා මුදල් අතින් පිරිහීමකට ලක් වෙනවා. හැබැයි වසර මැද භාගයේ පහුණාට පස්සේ ඔයාගේ ව්‍යාපාර වලින් ඔයාට ලාභ ලැබෙනවා, ආදායම වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඒ කාලය තුල තමයි ඔයාගේ හිතේ ප්‍රබෝධය ඇති වෙලා මේ කටයුතු වලින් ඔයා තවත් උනන්දු වෙන්නේ. ඉතින් රැකියාවක් කරන කෙනෙක් නම් රැකියාවේ ඔයා උත්සාහවන්ත වෙනවා. හැබැයි ඉතින් ඔයා ඒ උත්සාහ වෙන තරමට ඔයාට සමහර තැන්වල ප්‍රතිඵල නොලැබෙන්නත් පුළුවන්. නමුත් ඔයාට මේ රැකියාවෙන් ලැබෙන වැටුප උනත් ඔයාට අර මම කිව්වේ ඒ වගේ අනියම් ආකාරයට, ඒ කියන්නේ බොහොම අනවශ්‍ය දේවල් වලට ඔයාට වියදම් කරන්නට සිද්ධ වෙනවා. සමහර දේවල් බොහොම හොර රහසේ කරන වියදම් බවට පත් වෙනවා.
අවුරුද්ද ඉවරෙන්න මාස 3ක් පමණ තියෙද්දි ඔයාට ඔයාගේ වෙළඳාම් වලින් ඔයාට ලාභ පිට ලාභ ලැබෙන කාලයක්. ඒ කියන්නේ අපි කියමුකෝ ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් වගේ කාලවල ඔයාගේ ව්‍යාපාරවල උපරිම ලාභ ඔයාට අත්පත් වෙනවා කියන කාරණෙත් ඔයා මතක තියාගන්න. ඔයා අධ්‍යාපනයේ ලබන කෙනෙක් නම් ඔයාට අලුත් දේ ඉගෙන ගන්නට ඉඩකඩ ලැබෙනවා. විශේෂයෙන්ම ඔයාට පොත්පත් ලිපි ද්‍රව්‍ය වගේ දේවල් වලින් හොඳ ප්‍රතිඵල අත් කරගන්න හොඳ ප්‍රයෝජන ගන්නට ඉඩකඩ ලැබෙනවා. ඔයාට අධ්‍යාපනයේ ජය ගන්නවා නම් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙන්නට සිදු වෙනවා. ඉතින් ඔයා ඒ මහන්සි වෙන තරමටම ඔයාට ප්‍රතිඵල නොලැබෙන්න පුළුවන්. ඒ නිසා අධ්‍යාපනය කියන කාරණේ තරමක් අඩාල වෙන කාලයක්. සෞඛ්‍ය ගැන කතා කරොත් ඔයාගේ මුහුණේ හෝ කටේ අත්වල හෝ බෙල්ලේ හෝ සුළු වශයෙන් ආසාදන තත්ත්වයන් නැති වෙන්නට පුළුවන්. ඒ වගේම හිසේ හෝ ඇස්වල පීඩාකාරී තත්ත්වයන්, කන්වල වේදනාවන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාට තුවාල සෑදෙන්නටත් ඉඩකඩ තියෙනවා. ඔයා විවාහ වෙලා ඉන්න ස්වාමි පුරුෂයා හෝ භාර්යාව, ඒ කියන්නේ ස්ත්‍රියක් නම් ඔබේ ස්වාමි පුරුෂයාට, ඔයා පුරුෂයෙක් නම් ඔයාගේ භාර්යාවට අසනීප තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. වසංගත රෝගවලට ලක්වීමට ඉඩකඩ තියෙනවා. සාමාන්‍යයෙන් කාශ රෝග තත්ත්වයන් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ලේ හිඟවීම නිසා ඇතිවෙන ආපදා තත්ත්වයන් වලට ඔයාට මුහුණ පාන්නට සිදු වෙනවා. ඒ නිසා ඔයාගේ සෞඛ්‍ය ගැන උනන්දු වෙන්න, ආහාර රටාව ක්‍රමවත් කරගන්න, එදිනදා කරන ව්‍යායාම කටයුතු කම්මැලි වෙලා නවත්තන්න එපා. එහෙම වුණොත් ඔයාට ඔයාගේ ශරීර සෞඛ්‍යය පිරිහෙන්නට පුළුවන්. ඉතින් ඔයා හොඳ වැඩක් කරනවා නම්, සුබ කටයුත්තක් කරනවා නම්, ඔයා ගෙයක් හදන්න බලාපොරොත්තු වෙනවා නම්, වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට මේ හොඳ සුබ දවස ගැන තමයි කියන්න හදන්නේ. ඔයා අවිවාහක කෙනෙක් නම් ඔයා මංගල්‍යයක් බලන්නට යනවා නම්, පෙම්වතියක් හෝ පෙම්වතෙක් කිසිසලම මුණ ගැහෙන්න යනවා නම් ඔයාට හොඳම දවස් වෙන්නේ ඉරිදා, අගහරුවාදා, බ්‍රහස්පතින්දා කියන දවස්. ඉතින් මේ දවස් තුන ඔයාට සුබ දවස්. මම නැවත ඒ දවස් තුන මතක් කරන්නම්. ඉරිදා, අගහරුවාදා, බ්‍රහස්පතින්දා කියන දවස්. ඒ වගේම ඔයාට සුබ අංක 5ක් සඳහන් කරන්න පුළුවන්. 1 2 4 5 7 කියන අංක මම නැවතත් මතක් කරන්නම්. අංක 1, අංක 2, අංක 4, ඒ වගේම අංක 5 සහ අංක 7 කියන ඉලක්කම් ඔයාගේ ජීවිතේ ඔයාට වාසනාව ගෙන දෙන අංක බවට පත් වෙනවා. ඔයාට සුබ වර්ණයක් තිබෙනවා ඔයාගේ ජීවිතයේ සාර්ථකකරණයේ සුබ වර්ණයේ බවට පත් වෙන්නේ රතු පැහැය. ඉතින් රතු පැහැති ඇඳුම් අඳින්න, ඔයා යාන වාහන පින්තාරු කරනවා නම් රතු පැහැයෙන් පින්තාරු කරන්න, උපකරණ මිලදී ගන්නවා නම් රතු පැහැයෙන් යුතු දේවල් ගන්න. ඉතින් රතු වර්ණය ඔයාට සුබ වර්ණයක් බවට පත් වෙනවා. ඒ වගේම ඔයාට අපල උපද්‍රව මග හරවා ගන්නට ඔයා මුදුවක් හෝ පැණ්ඩනයක් පළඳිනවා නම් ඒ සඳහා ඔබ මැණික් ගලක් සවි කරනවා නම් ඒ සවි කරගත යුත්තේ රතු මැණික්. එහෙම නැත්නම් රතු කොරල් කියන වර්ගයේ. ඉතින් රතු කොරල් හෝ රතු මැණික් භාවිතා කරලා ඔයාට පුළුවන් ඔයාට ඇතිවෙන අපල උපද්‍රව වළක්වා ගන්න. ඉතින් විශේෂයෙන්ම ඔයාට කතරගම දෙහි හාමුදුරන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙනවා මේ 2026 අවුරුද්දේ. ඉතින් ඔයාට පුළුවන් අපේ නාලිකාවේ පවතිනවා කතරගම දෙහි හාමුදුරන් වෙනුවෙන් කරන කන්නලව්, ඒ වගේම සුගයන සෙත් කවි, මේ දේවල් ශ්‍රවණය කරලා ඔයාගේ ජීවිතයට ඇතිවන අපල උපද්‍රව මගහරවා ගන්න. විශේෂයෙන්ම ඔයාගේ ලග්නයටම සුගයන සෙත් කවියක් අප නාලිකාවේ පවතිනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ සෙත් කවිය ශ්‍රවණය කළා එහි ආශිර්වාද ලබා ගන්න. එහි ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන්ව තිබෙනවා. ඔබට පහසුවෙන්ම ඒ සෙත් කවිය ශ්‍රවණය කරන්න පුළුවන්. ඉතින් සමහරු අහනවා මේ සෙත් කවිය අපි ශ්‍රවණය කළා තිබෙනවා, අලුත් සෙත් කවියක් නිර්මාණය වෙන්නේ නැද්ද කියලා. ඉතින් ඉපැරණි ගාථා රත්නයන් වෙනස් කරන්නේ නැහැ. ඔබ තවමත් ශ්‍රවණය කරනවා නේද ඉපැරණි ගාථා රත්නයන්? එයින් ඔබට ලැබෙන ආශිර්වාදය කිසිදා වෙනස් වන්නේ නැහැ. ඉතින් ඒ ආකාරයටම ප්‍රබල අක්ෂර භාවිතා කරලා ඝන පීඨවල නිර්මාණය කරලා තිබෙන මෙම සෙත් කවි ලේල්වල චන්න සිරිනන්දයන් නිර්මාණය කරලා තිබෙන්නේ ඔබට ජීවිත කාලයේ පමණක් නොවේ, අවුරුදු 100,000 ගණනක් ගියත් මේ විශ්වය තුල මේ සෙත් කවිය සුගයනවා නම් ඔබගේ ලග්නයට සිත ආශිර්වාදය ලැබෙන ආකාරයටයි. ඒ නිසා මේ සෙත් කවිය ඔබට භාවිතා කරන තරමට තමයි ඔබට
ප්‍රතිඵල අත් වෙන්නේ. ඉතින් අපි ඔයාගේ ලග්නය ගැන කිව්වා, ඔයාට 2026 අවුරුද්ද කොහොමද කියලා කිව්වා. ඉතින් මේ කාරණේ මෙතනින් අවසන් කළාට ඔයාට මතක් කරන්න දෙයක් තියෙනවා. ඔබ අධ්‍යාපනය ලබන කෙනෙක් නම් ඔයාගේ දරු දරුවෝ අධ්‍යාපනය ලබනවා නම් ඒ වගේම ඔයාගේ රැකියාව ව්‍යාපාර දියුණු කරගන්න ඕනේ නම් ඔයාට ලෙඩ රෝග සුවපත් කරගන්න ඕනේ නම් ඒ වගේම යාන වාහන ධන ධාන්‍ය ලබා ගන්නට ඕනේ නම් මේ හැම දෙයකටම ඔයාට ආශිර්වාද කරන සෙත් කවි සහ දේව කන්නලව් රාශියක් වාසනාව සහ දෛවයේ නාලිකාව තුල පවතිනවා. ඉතින් ඔයාට පුළුවන් මේ නාලිකාව තුල මේ කවි ශ්‍රවණය කළා එහි ආශිර්වාද ලබා ගන්න. ජ්‍යොතිෂය නාලිකා අතර ප්‍රමුඛතම ජ්‍යොතිෂය නාලිකාව වන වාසනාව සහ දෛවය හැමදාම ඔයා එක්ක ඉන්නවා. ඔයාට වාසනාව උදා කර දෙනවා. ඔයාට ජයග්‍රහණ අත්පත් කර දෙනවා කියන කාරණේ අපි ඊටාම සතුටින් මතක් කරමින් ඔබෙන් අපි සමුගන්නවා. ඔබ හැමදිනාට ජය වේවා.